right අයිබෝන් හැමෝටම ඉතින් මේ වීඩියෝ එක ප්‍රධාන වශයෙන් කරන්නේ අපේ පන්ති එන සහ නොයන සියලුම 6 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න ළමයිට. ඉතින් ඔයාලට ආරංචි වෙන්නේ නැති ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් එතකොට මේ වීඩියෝ එක දාන දවසේ ඔයාලට නිවාඩු හම්බ වෙනවනේ. අලුත් අවුරුද්දට දාලා එතකොට ඉස්කෝලෙන් ගොඩක් වෙලාවට දැනුම් දෙන්නේ නැති සාමාන්‍ය වයඹ පළාතේ නම් විභාගේ ඔයාලට අප්‍රේල් 24 ආරම්භ වෙන කතාවක් තමයි මට ආරංචි වුණේ. එතකොට සාමාන්‍යයෙන් අවමු විදිහට ගත්තත් අප්‍රේල් 28 වගේ දිනයක තමයි ඔයාලගේ ගණිතයේ පේපර් එක තියෙන්නේ. හරිද? එතකොට වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ තමයි අපි අපේ පන්ති එන සහ නොයන සියලුම 6 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න ළමයිට පළමු වාරයට අදාළ පෙරවරු ප්‍රශ්න පත්‍රයක් සූදානම් කරලා තියෙනවා. හරිද? එතකොට ඒ විස්තර කීම තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ. එතකොට අපේ පේපර් එකේ තියෙන දවසේ මෙතන මම ඔක්කොම විස්තර බෝඩ් එකේ දාලා තියෙනවා. අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා තමයි අපේ පේපර් එක තියෙන්නේ. රයිට්? අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා උදේ 8:30 වෙද්දී කවුරු ආවන්දටත් පේපර් එක පටන් ගන්නවා. හරිද? එතකොට රජයේ විභාගයක් විදිහටම තමයි අපේ පේපර් එක පවත්වන්නේ. එතකොට උදේ 8:30ට තමයි හැමෝටම 6 11 ශ්‍රේණි ඔක්කොරම පටන් ගන්න උදේ 8:30ට. එතකොට 6 9 ශ්‍රේණි වල ළමයින්ට උදේ 8:30 ඉඳන් 10:30 වෙනකන් යාළුවා පේපර් එක පැවැත්වෙනවා. ඊට පස්සේ යාළුවා ගෙදර යන්න පුළුවන්. 10 11 ළමයිට යාළුවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ, ඒ කියන්නේ පැය දෙකේ එක 8:00 ඉඳන් 10:00 වෙනකන් තියෙනවා. ඊට පස්සේ එතනින් ඉන්ටර්වල් එකක් පැය භාගයක වගේ හම්බෙලා නැවත 11 ඉඳන් 2 වෙනකන් යාළුවාගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය තියෙනවා. හරිද? එතකොට එයාට එතනින් පස්සේ යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දේ තමයි පේපර් එකේ printing ගාස්තුව සහ ශාලා ගාස්තුව විදිහට අපි එක ළමයෙක්ගේ රුපියල් 300ක ගාස්තුවක් අය කරනවා. ඒතකොට පේපර් එකේ අපි ඒක පවත්වන්නේ එක්සෑම් හෝල් එකේ තියෙන්නේ. ඔයාලා දන්නවා ගල්ටන් නව පංගිදා ආයතනයේ. රයිට්? මම ෆිසිකල් ක්ලාසස් කරන හෝල් එකේ. ඉතින් ඒ හෝල් එකේ තමයි අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා උදේ 8:00 වෙද්දී පේපර් එක තියෙන්නේ. එතකොට ඕනේ ළමයෙක්ට එන්න පුළුවන්. ඒතකොට අනිත් කියන්න දින දේ අපේ පන්තියෙන් නැති කවුරු හරි ඉන්නවා නම් පන්ති එන අය හැමෝම එන්න වෙයි. මම දැනටත් එයාලා දැනුවත් කරලා තියෙන්නේ. ඒතකොට පන්තියෙන් නැති කවුරු හරි ඉන්නවා නම් මේ මගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා හරි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට හරි දැනුවත් කරොත් හොඳයි. මේ සහභාගී වෙනවා කියන කතාව. මොකද නැත්තම් පේපර් මදි වෙන ප්‍රශ්න එහෙම එන්නේ නැති. හරිද? එතකොට පේපර් එක කරන විශේෂත්වය තමයි අපි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක්ම අදාළ වෙලාව අනුව ලියවනවා. හරිද? ලියවලා එතකොට ඔයාලා අනිත් දේ තමයි හැමෝම වෙද්දි කොළ ගේන්න ඕනේ. මොකද කොළ දීමේ හැකියාවක් නැහැ අතරම අපිට. එතකොට ලඝු පොත්, ප්‍රස්තාර කොළ වගේ ඒවා අපි සපේනවා. ලියන්න අවශ්‍ය කොළ හැමෝම අරන් ඉන්න ඕනේ. Tamanට ඇති ගන්නට. එතකොට ඒ වගේ ලකුණු අපි සතියකින් දෙකක් වගේ අනිවාර්යෙන් හැමෝටම ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ නිකම්ම එක එක්කෙනාට කියනවා පේපර් එක දෙනවා නෙමෙයි. අර සාමාන්‍ය පෙළ උසස් පෙළ අයියලා අක්කාට දන්නවා ඇතිනේ ශිෂ්‍යයත් උනත් ඔයාලට වෙබ්සයිට් එකක් කරාගෙන ලකුණු දුන්නේ නේද? එතකොට ඒ විදිහටම අපි වෙබ්සයිට් එක කරා ඔයාලගේ ලකුණු දැනුම් දෙනවා. එතකොට හැම එක්කෙනාටම උදේ ආවට පස්සේ හෝල් එක තුල යද්දී විභාගංක ලබා දෙනවා. එතකොට මේ විභාගංකේ තියෙන්නේ කොතනද කියලා ඩෙස් එක හොයාගෙන කියලා ඔයාලා වාඩි වෙන්න ඕනේ. රයිට්? එතකොට ඒ විදිහට තමයි පවත්වන්නේ. එතකොට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් අපි මේ වෙද්දී පේපර් එක හදලා ඔක්කොම print එකට දාලා තියෙන්නේ. මේ තියෙන ඔයාලා පේපර් බලා ගන්න පුළුවන් යදී. එතකොට මේ පේපර් වලට දීලා ඒ වෙලාව ඇතුළත ලියවලා අර පේපර් එක අමුණන විදිහේ නම ඔයාලා දන්නවා නේද? දැන් සාමාන්‍ය ඉස්කෝලේ නම් කරන්නේ ස්ටේප්ලර් කරන එකනේ. නමුත් විභාගෙට එහෙම නෙමෙයි. ඔක් කරන්නේ පංචර් කරලා නූලකින් අමුණන්න දෙන එක. එතකොට මේ විදිහටම අපි මේ පේපර් එක පවත්වනවා. එතකොට හැමෝම කොළ අරන් ඉන්න ඕනේ. විභාග අංක දෙන එක, සයිට් එකේ ලකුණු දාන එක, ඊට පස්සේ විභාගෙට කලින් අනිවාර්යයි. හරි? පළවෙනි වාර විභාගෙට කලින් ඒකේ සම්පූර්ණ සාකච්ඡාවක් අපි ගෲප් ක්ලාස් වල සහ හෝල් ක්ලාස් වල සියලු මේ වගේ පවත්වනවා. එතකොට ඔන්ලයින් කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති ළමයෙක් ඉන්නවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා කියන්න. එතකොට පේපර් එකත් පුළුවන් වුණොත් අපි එවන්නම්. ඒ වෙලාව ඇතුළත අපි Zoom meeting එකක් හරි දාලා පේපර් එක ලියවලා සාකච්ඡා කරලා දෙන්න. එතකොට ස්පෙෂල් gift එක 6 ඉඳන් 11 වෙනකන් ඒ ශ්‍රේණි 6ටම අදාළව වැඩිම ලකුණු ගන්න ළමයි 6 දෙනාට අපි විශේෂ තියාගැල් ලෑස්ති කරලා තියෙනවා. ඒක මොකක්ද කියන්නේ? සාමාන්‍ය පොතක් පෑන පැන්සලක් වගේ නෙමෙයි. සාමාන්‍ය විශේෂණ එකක්. හරි? එතකොට ඒක අපි ලෑස්ති කරලා තියෙනවා. එතකොට තව විශේෂ විස්තර මොකුත් දැනගන්න ඕන නම් මේකට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. එතකොට ආවම ඔක්කොම විස්තර මම දැනුවත් කරනවා. එතකොට තියෙන්නේ අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා උදේ 8:30ට ගල්ටන් පංගිදා ආයතනයේ. රයිට්? මහජන පුස්තකාලය ගාව තියෙන්නේ ගල්ටන් පංගිදා ආයතනයේ තියෙනවා. එතකොට උදේ 8:30 වෙද්දි හැමෝම ඇවිල්ලා ඒක ගේන්න ඕනේ මෙච්චරයි. කොළ ගේන්න ඕනේ ලියන. ඊට පස්සේ ලියන්න පැන්සලක් පැනක් කඩ උලක් ඒ ටික ගන්න නම් ඇති. එතකොට හැමෝම එන්න හොඳට අවුරුදුත් කන්න කාලා වැඩ කරන ගමන් අපි බලමු. පළවෙනි වාරේ ඔයලගේ ක්ලාස් වලින් සහ මගේ ක්ලාස් වලින් ඒ ගන්න ඕන දේ ගත්තද? සාමාන්‍ය රජ විභාගයක් පවත්වන්නේ කොහොමද? ලකුණු වෙද්දි මොන වගේ ෆීලිං එකක්ද දැනෙන්නේ කියන එක අපි මේකෙන් බලමු. ඉතින් එහෙමනම් හැමෝටම ආරාධනා කරනවා එකතු වෙලා බලන්න අපි එක්සෑම් හෝල් එකත් එක්ක මොක් එක්සෑම් එකත් එක්ක
ඉතින් එහෙමනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. right.